විශේෂයෙන්ම අවුරුදු 76ක් තිස්සේ වෛරයෙන් ක්‍රෝධයෙන් තමන්ගේ පාලනය අත්පත් කරගත්ත කණ්ඩායමක් තමයි අද බලයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඔක්කොම ASCII අමුතුම මාතෘකාවකට ඇවිල්ලා තියෙනවා. ඒ මාතෘකාව තමයි මේ බටරන්ද ගැන මේ ලොකු පරීක්ෂණයක් කරන්න යනවලු. අපි ඊටාම සන්තෝෂ වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් ඇත්තටම කතා කරන්න අවශ්‍ය වෙන්නේ ඒ අය නෙමෙයි එක්සත් ජාතික පක්ෂය අපි කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. පුදුම විදියට ජනතා නියෝජිතෙන් ඝාතනය කරගෙන ගියා. ඒ අතරවාරේ මට එක්සත් ජාතික පක්ෂයේ අය හැටියට අපේ අගලවත්තේ මෙරිල් කාර්යවසම් හිටපු නියෝජ්‍ය ඇමතුමා, තංගල්ලේ හිටපු වීරසිංහ මන්ත්‍රීතුමා වගේ අය අපිට නම් කරන්න පුළුවන්. එතකොට එක්සත් ජාතික පක්ෂයේ සභාපති කෙනෙක් ඝාතනය කරා හර්ෂ අබේවර්ධන මැතිතුමා. නන්දලාල් ප්‍රනාන්දු අපේ මහලේකම්තුමා ඝාතනය කරා. අය අද පාර්ලිමේන්තුවට පත් වෙලා බලයට පත් වෙලා තියෙනවා. බටලන්ද ගැන කතා කරනකොට මම හිතනවා මේ කොමිසම ඉස්සරහට යනවා නම් ඉස්සෙල්ලම මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ සාක්ෂිකාරයෙක් හැටියට කැඳවන්න ඕනේ ලාල්කාන්ත ඇමතිතුමා. මයි ගාව තියෙන එතුමා මේ ඡන්දෙට ඉස්සෙල්ලා කියනවා ඔව් අපිට විරුද්ධව සාක්ෂි දුන්නා නම් අපිට විරුද්ධව වැඩ කටයුතු කරා නම් අපි ස්වාමීන් වහන්සේලා ඝාතනය කරා. අපි ග්‍රාම නිලධාරි මහත්තුරු ඝාතනය කරා. එතකොට මේ වගේ දෙයක් කියපු කෙනෙක් අද ඕනි තරම් සමාජ මාධ්‍ය හරහා එක දැකපු අය ඇති. අන්න පළවෙනියටම සාක්ෂියට කැදවිය යුතු එක්කෙනා මම නම් හිතන්නේ. මොකද මේ කොමිෂන් සභාවෙන් කාටවත් කිසි දෙයක් කරන්න බැරි විත්‍ය අපි දන්නවා. හැබැයි කරන්න සූදානම් වෙනවා නම් අපි ඒ ඕන එකකට අපි ලෑස්ති වෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වැඩියෙන් කතා කරන්න ගියොත් වැඩිම හානිය සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයට.